හැකියාවට වයසක් නැහැ කියලා කතාවට අහලා තියෙනව නේද? හැබැයි ඒ කතාව වචනවලට විතරක් සීමා නොකර සත්‍යය කියලා පෙන්වන මිනිස්සු ඉන්නේ කීයෙන්නම් කී දෙනාද? ඉතින් අද අපි ඔබට කියන්න යන්නේ අන්න එහෙම වෙනස් කතාවක්. ගතින් මහලු වුණාට හිතින් තාමත් තරුණ වෙනස් මිනිස්සෙක්ගේ කතාවක්. ඔහු ගැන කියනවනම් ඔහු පාසලකින් උසස් අධ්‍යාපනය ඉගෙන ගත්තු කෙනෙක් නම් නෙවෙයි. විශ්වවිද්‍යාලයකින් සහතික ගත්තු කෙනෙකුත් නෙවෙයි. ජීවිතේම ගුරු කරගෙන අත් දෙකින්ම හැම දෙයක්ම ඉගෙන ගත්තව. අදටත් ලී කෑල්ලකට පණ දෙන අරුම පුදුම ශිල්පියෙක්. මට මොකක් හරි දැක්කොත් කළා හැකි. සිය කොහොමද පුරුදුනේ මේවා කියන්නේ තනියමද කොහොමද? තනියමයි. තනියමනේ. හැම ආවුඩයක් මම හදාපුවා. අර එහා පැත්තේ පට්ටල් ලීලියෝනේ බීරලු ලියන්නේ. මේ මෙවලි මේ හදපුවා මම. මේ පුටුවත් මම හදාපු එකක්. සිය හදවද? ආයතොරේ ආයුධ හදන්නේ සිය. ඔව් ආයුධ හදාගන්නෙත් මම. ඒතර සිය කොහොමද ඒතොර සිය පොඩ්ඩක් මට කියන්නකෝ පටන් ගත්තේ කොහොමද කියලා. පටන් ගත්තේ අවුරුදු 16 කාලේ. මොනවද ඉස්සෙල්ලාම කරේ එතකොට? තාත්තත් එක්ක වැට්ට ගියා. එහෙම නේද වැඩට ගියේ? ඒ මොනවටද වැඩට ගියේ සිය? වඩු වැඩට ගියා. වඩු වැඩට ගියා. ඔව් ගෙවල් වල වැඩ. තාත්තම වඩුවේ. ඕකට වැඩක් කරේ. ලෝක ඉතිහාසයේ ජේම්ස් වොට් වාෂ්ප බලයෙන් මැෂින් කැරකෙන තාක්ෂණයක් හොයාගත්තා. ඊට පස්සේ රොබර්ට් ස්ටීවන්ස් ඒකින් ලෝකේ පළමු වාෂ්ප දුම්රිය හැදුවා. මෙන්න මේ ශ්‍රේෂ්ඨ ඉංජිනේරු පරම්පරාවේ තාක්ෂණික රහස කිසිම පොතක් බ්ලූ ප්‍රින්ට් එකක් නැතුව අපේ නාම තිරකසිය තමන්ගේම පුංචි වැඩවලේදී යථාර්ථයක් කළා තියෙනවා. තමන්ගේම නුවණින් පිස්ටන් ගලපලා වාෂ්පයෙන් යන්ත්‍ර දුවන මේ සීයා අපේ රටේ අභිමානවත් දේශීය ඉංජිනේරු උරුමේ සැබෑම නියෝජිතෙක් නෙමෙයිද? ඔක හුඟක් දෙනේ බලන්න ආවා. එතකොට මේ වතුර මෝටර එක නේ? ඒක වතුර මෝටර. අර ලිදල වතුර දාපුවාම මේ ටැංකියට වතුර එක්කෙනවා. ඔක දුවල බැරි හැකිනේ. ඒක මුගුලකින්. එහෙමද? ඔව්. වාෂ්ප මේක තමයි අන්තිමට හදාපු කුඩායක්. මේකක් විල ගන්නක ඒ කාලේ කටුවක් තිබුණේ නැහැ. මැෂින් ඉදි කට. කඩලා. ඒක ලීලේ කරලා. මැෂින් ඉදි කට්ට කඩලා. ඔව්. චූටි කටුවක් තිබුණේ. මේ තියන්නේ මේ මොකද්ද මේක අල්ලන්නවද? ඔසි. ඉබ්බා. ඉබ්බෙක්. මේ ඉබ්බා ඉන්නේ. ඕ. දැන්වා ඉබ්බා කියන්නේ කැලිය. ඉබ්බා කැල්ලෙන්ද නේද? මේක යනවා ඉපීට යනවා හැට පෙන්නද. එහෙමද? ඔව් මම දුවල පෙන්නන්න. මේක කරගන්න. අරකට වතුර තෝමයි කියනවා. තමන්ගේ පුදුම හිතෙන ඉංජිනේරු හැකියාවන් අපිට පෙන්නපු සීයා ඊට පස්සේ තමන් ළඟ තියෙන පැරණි වඩු උපකරණ එකතුව පෙන්වුවේ හරිම ආසාවෙන්. හරිම සතුටින්. අද කාලේ බොහෝ දෙනෙක් දැකලවක් නැති මත්තකෙන් ඈතට ගියේ පරණ ආයුධ එකින් එක අතර ගද්දී ඒ දැස්වල තිබුණේ තමන්ගේ වෘත්තීය සහ කලාත්මක හැකියාව ගැන ලොකු අභිමානයක්. මේක යත්ත. මේක රෝපලේ කියන එක බර ගන්න. මොකද සීයව? රෝපලේ. ඊළඟට මේක තමයි කැටයත් කියන්නේ. කැට. ඔව්. මේ යත්ත හැඩ ගන්න එක. මේ කියන්නේ එක බොරදම් ගන්න. එක જાති වල එක හැඩ ගන්න. සවුම් ගන්න. අවුටර් කරනවා කියලා කියන්නේ. ඒ අවුටර් කරන ඉස්සර මෙව්වේ. රවුටර් කරන්නේ වරින්නේ. ඊළඟට මේක පුලුක්කට. මේක පුලුක්කට. මේකෙන් තමයි අර පීරියරින්නේ. පටිදාන. පීරියරි. ඔව් මේක අල්ලගත්ත ඕලක ලැබි කරුවා ගන්න. ඉතින් ඒක ගියෝ. මේ කියලා වරක් කළා. මේ කියලා අසකලු. පැත්තලි අතකුළු වන්නේ වෙන්නේ නේද? ඊළඟට මේ පැරණි කව කට්ටක්. පැරණි කව කට්ටක්. ඔව්. ඊළඟට මේක තමයි කව පාක කියන්නේ. ඒ කාලේ හිමේ කරන්නේ. දැන් අපේ මොකද මේකේ මෙතන කියන ප්‍රමාණය ගන්න බෑනේ. ඔව්. මේකෙන් බලනවා.
බලලා පොඩියෙන් කියලා බලනවා. කොච්චරද? මෙතන බලනවා ඒ ගානේ. එසකට ඒ ටිකේ තමයි. මේක තමයි පැරණි ලීවිච්ච තොරපනේ. මේක ලනුව යානේ හොමලේ අම්මා. හොසි. කොහොමද අම්මා? කොහොමද අම්මා? එතනින් අල්ලා ගත්තා. කියාගත්තා. මේක හේතු කපන කියන. හේතු කපන වේද? ඔව්. ඔය රාමුලේ යන්නේ හේතු කපන කියන. මේක තොරපනේ. කැරණීම තොරපනේ. මොන මේකට ඒ කාලේ තිබුණ කළු ගලකින් හදලා රවුම. කළු ගලකින් රවුම. ඔව් ඔව්. මේකේ තුමම කරපුවා. යකට හේ විදිහට කටු දාලා. යකඩ තියෙනවා. ඔව්. කටු හදාගෙන පැරණිම තේරපර. බොහොම පැරණි බුරුමයක්. අද කොහොම කපන? හැඩ කපනවා. ඔව්. කොයි වගේ හැඩ සීසම්? ඕල හැරයක් කපියයි. කොයි කීයද? ඔව්. මේ කීයට පළ රවුම් කර කර කපනවා. ඔව් මම කපාගෙන එකයි ගොන හැදෙක. මේ පැරණි සායනක. සී අපිට මේ සූක්ෂම විදිහට කැටයම් යොදලා හදපු පුදුමැදුරක් කැටයම් කනප්පුවක් තමන්ගේ මත්තින් හදාගත්තු තුවක්කුවක් වගේ තවත් අපූර්ව නිර්මාණ ගොඩක් පෙන්නුවා. ඒ ඉතාමත් ආඩම්බරේ. අද කාලේ බොහෝ දෙනෙක් දැකලාක් නැති ඒ නිර්මාණ එකින් එක පෙන්නද්දී දෑස්වල තිබුණේ තමන්ගේ වෘත්තීය සහ දේශීය කලාත්මක හැකියාව ගැන ලොකු අභිමානයක්. මේ සම්පූර්ණ ලී නේ. ඈ ලී මේක විතරයි යකඩ ගෑලා තින්නේ. මේවා ලී ඔක්කොමනේ. ඔක්කොම ලී. මේවා අතව සාහන තියා ගන්න. ඔය කොකා ගස්සේ නේද? අම්මසි. ඒක කරගෙනවනේ. 100 ලෝක හැදේද උඩ? ඔව්. දැන් අපිට හැලයක් ගා ගන්න ඕන නම් මේක තිබ්බා. ඔය ඉස්සරහ රවුම් ගන්න. රවුම් ගන්න දේ. අනිත් පැත්තේ මේ තලමුවක් තියෙනවා තමයි. මේක තලේ හයි කරුවා. මේ අස්තේම දාලා. නැතින තල තියෙන්නේ. සතු ගානේ මේක රයිපර මේක ගායි කරගෙන. ඕක හදපු එකක්ද? ඔව් හදපු. මේ කියන්නේ බා තුටි කාලේ හදපු පට්ටලයක්. පට්ටලයක්. ඒ වගේ පට්ටල. ඔව්. ප්ලේට් මැෂින් එක. මේක කියන්නේ කොයි දිල්ල හදන්නේ. මේක ප්ලේට් මැෂින් එක. මේක ගාලා මේක කරකෝ මේක ලාපව. තමන් එදිනෙදා කරන වැඩවලට තමන්ගේම නුවණින් තමන්ගේම දෑතින් මේ වගේ මැෂින් උපකරණ හදාගන්න තරම් සීයාගේ ස්වයං පෝෂිත හැකියාව ඇත්තටම අද සමාජයට ඉතා වැදගත් පාඩමක් කියලා හිතනවා. කටුවල් මෙව මේ එක එක මොඩල් එකකට තියෙනවා. අර කටු යාති. මේ වකුණේ නෑ. මේ එකේ අනිත් හැල කපන්න. සීයති මේ මෙච්චර දේවල් කළේ ආසාව හින්දා කිව්වොත් හරිද? ඔව්. ආසාවනේ. එතකොට කියන්න විස්තර පොඩ්ඩක් ඒ ගැන සීයා තනිකරම මේ ඉංජිනේරු තාක්ෂණ පිළිබඳ උපරිමයෙන්ම ගිය විද්වතෙක් හා සමානයිනේ. අපිට නම් එහෙම තමයි හිතෙන්නේ. ඒ තමයි ඉගෙන ගන්න කරන්නේ. ඔව්. මේ කරන්නේ ඉගෙන ගන්න. ඔව්. අපි ගාවට ඉගෙන ගන්න. ඔව්. ඉන්නේ කොහේ කල්පනා කරනවා. යාලා බුදියයි. ඉන්නේ නින්දන්නේ නැහැ. හදලා ඉවරක්. හදලා ඉවරක් වෙනකන් නින්දන්නේ නැහැ. එච්චර කැපකිරීමක් තියෙනවා නේ. ඔව්. මේක ලෝකයෙන් බලන්න කියලා ඉතින් කල්පනා කරනවා. උදේම දැක්කා. උදේම නැකිලා අන්තිමට අපි ඔහුගෙන් ඇහුව ප්‍රශ්නෙට හරියට කියලා ඔහු hina වෙලා අනිත් දුන්න එකත් පිළිතුර ඒක දැක්කද? ඊට පස්සේ ඒක සමහර දේවල් විට ඊට ඉගෙන පස්සේ ගන්න බලන උදාවල් ටිකක් හදලා. මට නැට නිදාගෙන ඉන්නකොට කල්පනා වෙනවා. නිින්ද යන්නේ නැහැ. හදලා ඉවර වෙනකන්. උදේම නැගිටිනවා ඒක හදන්න. අන්න ඒක තමයි සහතිකයකින් ලැබෙන්නේ නැති දක්ෂකම. ආසාවෙන්, ඉවසීමෙන්, අත්දැකීමෙන්,
ජීවිතයේම ඉගෙනගත්ත මනුස්සයෙක්ගේ කතාව. මේ වගේ මිනිස්සු තමයි අපේ රටේ ඇත්තම දැනුම් සම්භාරය. ඒ දැනුම රැකගන්න ඒ කතා ලියවෙන්න කලින් අපි ඒව අහන්න ඕනේ. ඉතින් තවත් මෙවැනිම අපූර්ව මිනිසෙකුගේ කතාවක් එක්ක ආයෙත් දවසක හම්බ වෙමු.